හරිනේ. ඊට පස්සේ යනවා මේකේ ඊළඟට සෙට් එකට අපිට තියෙනවා සර්කල් එකේ පොඩි විස්තර ටිකක් දැනගන්න. මේ සර්කල් එකේ හරි මැද එයාට කියනවා සෙන්ටර් කියලා. ඊපස්සේ සර්කල් එකේ නම් ලයින් එකක් ගැහුවොත් මෙයාට කියනවා රේඩියස් කියලා. ඊට පස්සේ මෙහෙම ලයින් එකක් ගැහුවොත් සෙන්ටර් එක හරහා යන ලයින් එකක් ගැහුවොත් මෙයාට කියනවා ඩයමීටර් කියලා. ඊට පස්සේ මම බඩ වැඩක් කරනවා. ආයෙ තව දැනගන්න ඕනේ මේ සම්පූර්ණ මෙන්න මේ වටේ දිගට කියනවා සර්කම්ෆරන්ස් කියලා. හරිද? ඊට පස්සේ මම පොඩි වැඩක් කරනවා. දැන් මම මේකෙන් මෙන්න මේ වගේ කෑල්ලක් වෙනම ගන්නවා. හරිද? ඔන්න කෑල්ල තමයි තියෙන්නේ. මෙතන මම ඇන්ගල් එක θ කියලා කියන්නම්. මම දන්නේ ඇන්ගල් එක. රේඩියස් එක r කියලා කියන්නම්. මෙයා රේඩියස් එක නම් මෙයාත් අනිවාර්යෙන් රේඩියස් එක වෙන්න බෑ. නේද? අපිට කෙලින්ම දීලා දෙනවා මෙන්න මේ ලෙන්ත් එකට කියනවා නමක්. මොකද්ද කියන්නේ? arc length. මේ කෑල්ලටම කියනවා නමක්. මෙයාට කියනවා අපි sector එකක් කියලා. මෙයාට කියනවා sector එකක් කියලා. හරිද? අපිට arc length එක හොයන equation එක අපි දන්නවා. මේක රිවිෂන් එකක් ටංගල මතක කරගෙන වැඩි විස්තර කියන්නේ නැහැ. arc length එක කොහොමද අපි හොයන්නේ? into 5r. හරිද? මේක මෙන්න θ කියන්නේ මෙන්න මේ ඇන්ගල් එක. හරිද? ඔය ඇන්ගල් එක තමයි θ කියන්නේ. මෙන්න මේ ඇන්ගල් එක තමයි θ කියන්නේ. හරිද? ඊට පස්සේ මේ ෆයි කියන්නේ එයා කන්ස්ටන්ට් එකක්, එයා නියතයක්. ෆයි කියන්නේ මේකේ c විදි. c කියන්නේ සර්කම්ෆරන්ස් එක, d කියන්නේ ඩයමීටර් එක. ඔව් හැම සර්කල් එකකම මෙන්න මේ වගේ බෙදුවම එකම ගානක් එන්නේ. එයාට තමයි ෆයි කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ r කියන්නේ රේඩියස් එක. මෙයා රේඩියස් එක. එයාලා අපිට දීලා දෙනවා. අපි නේ එක්සැම්පල් එකක් බලමු නිකන්. අපි හිතමු මෙතන ජාමන සුළුවනේ ගමුට. අපි ගමු මෙතන 90 ඩිග්‍රී කියලා ඇන්ගල් එක. හරිද? අරගෙන අපි මෙතන ගමු රේඩියස් එක ගමු අපි කීයද කියලා ගන්නේ. අපි 14ක් කියලා. හරිද? අපි දැන් මෙයාගේ ආර්ක් ලෙන්ත් එක හොයමු. බලන්න. ඔන්න මෙයාගේ ආර්ක් ලෙන්ත් එක හොයන්නේ. then theta අපි දන්නවා central angle එක කීයද 90 degrees into 2 phi කියන්නේ phi ගේ value එක අපි දන්නවා r means 14 හරිනේ ඊට අපිට දැන් යා පොඩ simplify කරන්න තමයි තියෙන්නේ 90ට 91යි 360ට 94ක් තියෙනවා දෙකට දෙකේ 1යි 4ට දෙකේ 2 22කට දෙකේ 1යි 22ට 11යි 4ට 7 1යි 14ට 2 22 centimeters තමයි මාස් එකේ දෙන්නේ. අනේ මේකේ මෙන්න මේ දිග තමයි හොයාගත්තේ. දැන් අපි පෙරිමීටර් එක ඔහොම මේක අනිත් මේකට මේක තමයි මේක ඉක්වේෂන් එකක්. ඊට පස්සේ අපි පෙරිමීටර් මේකෙම පෙරිමීටර් එක අපි හොයමු. පෙරිමීටර් කොහොමද හොයන්න දන්නවා. පෙරිමීටර් කියන්නේ මොකද්ද? වටේ දිග. හරිද? දැන් මේකේ වටේ දිග අපි ලියාගෙන යනවා. 22 centimeters ඉන්නවා. plus අපි මෙයාත් රේඩියස් එක මෙයා 14 කියන්නේ මෙයාත් 14 තමයි. 14 centimeters plus 14 centimeters. හරි අපිට දැන් මේ ටික ඇඩ් කරගන්න තමයි තියෙන්නේ.
22 කියලා ලියනවා. then 14 plus 14 කියන්නේ 28. then 8 plus 2 කියන්නේ 0. එතන 50 කියලා. හරි නේද? එතකොට අපිට සම්පූර්ණ මේකේ පෙරිමීටර් එක එනවා 50 centimeters කියලා. අපි ඊට ඉක්වේෂන් එක ලියාගත්තොත් අපි ලියා ගන්න මෙහෙම